ඔන්න මාස 6ක් ඇතුළත ඉතාලි භාෂාව ඉගෙන ගන්න මේ channel එකට ආව පිළිගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මාස 6ක් ඇතුළත ඉතාලියේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ කියලා. මම මොකද මේ channel එක දාන්න පටන් ගත්තේ කිව්වොත් එහෙම මම YouTube එකේ දැක්කහම ගොඩක් අය දාන්නේ කොහොමද අපිට අවශ්‍ය වෙන වචන මෙච්චර ප්‍රමාණයක් මේ අපිට අවශ්‍ය වෙන ව්‍යාකරණ මෙච්චරයි. ඒ නිසා මට හිතුණා කෙනෙක්ට ඉතාලි භාෂාව ඉගෙන ගන්න ඕන නම් ඒක මුල ඉඳලම එයාට ඒක ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට කෝස් එකක් පටන් ගන්න. එතකොට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය වැඩි. ඒ වුණාට හැමෝටම ඉතාලි හොඳටම කතා කරන්න බෑ. ඒ නිසා මම හිතුවා ඔයාලගේ මේ තියෙන මට්ටම ඉතාලි භාෂා මට්ටම B1 නැත්නම් B1 සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන් ලෙවල් එකට අරන් දෙන මේ වීඩියෝ මාලාවක් පටන් ගන්න. එතකොට බලමු ඉස්සෙල්ලාම අපි කොහොමද පටන් ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ vocabularies ගැන. කියන අපිට අවශ්‍ය වන වචන ගැන. කියන අපි අනිවාර්යෙන් භාෂාවක් කතා කරද්දී හොඳට වචන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම හිතුවා මේක පටන් ගන්න ඕනේ මේ වචන මාලාවකින් කියලා. නිසා අපි සාමාන්‍ය භාෂාවක් කතා කරන්න අපි ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ කොහොමද උච්චාරණය කරන්නේ කියලා. මොකද ඔයාලා දැකලා ඇති අපිට සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් මේක කතා කරන්නේ පිටරට එක්කෙනෙක් නේද? දැන් සාමාන්‍ය ඔයාලා ගත්තොත් එහෙම උච්චාරණය කරන විදිහ දකුණු ඇමරිකාව වගේ අය හොඳටම හොයාගන්න පුළුවන් යාළුවාගේ ඇක්සන්ට් එක නැත්නම් යාළු උච්චාරණය කරන විදිහ. ඒ නිසා අපි බලන්න ඕනේ හරියට මේක උච්චාරණය කරන්නේ කොහොමද මේ ඉතාලියයි වගේම. නිසා අපි ඒක ගැනත් බලමු. ඉතින් අපි ඒක ස්පෙල් කරන්න දැනගන්න ඕනේ. ස්පෙලින් නැත්නම් අපි කියන එකට ඕර්තෝග්‍රාෆියා කියලා. ඒක අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ ඇල්ෆබෙට් එක. එතකොට අපි ඇල්ෆබෙට් එක දන්නවා නම් අපිට ලේසි අපිට දුන්න ටෙස්ට් එකක් නැත්නම් අපිට දෙන ඡේදයක් වගේ දෙයක් කියවන්න හරිම ලේසි. ඒක අපි දැනගත්තොත් එහම මේ ඕර්තෝග්‍රාෆියා එක. භාෂාවක් ඉගෙන ගත්තී අපි හැමෝම දන්න දෙයක් තමයි ව්‍යාකරණ කියන්නේ. ව්‍යාකරණ නැතුව භාෂාවක් ඇත්තටම හසුරවන්න බෑ. ඒ වුණාට අපි මුලින් ඉඳන් භාෂාවක් ඉගෙන ගද්දී මේ ව්‍යාකරණ වලින් පටන් ගත්තොත් එහම වලට මුළු භාෂාවම එපා වෙනවා. ඒ නිසා තමයි හිතුවේ මේ vocabulary වලින් පටන්ගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය ව්‍යාකරණ මුලින් ඉඳන් පටන් ගන්න. ඉතාලි භාෂාව සාමාන්‍ය විදියට හසුරවන්න නම් ඔයාලා දැන් ඉන්න ඕනේ අඩුම වචන 2500ක්වත්. එතන මේ 2500ක් ඉගෙන ගන්නවා කියන එක ඇක්චුලි ලේසිද? ඔව් ඒක හරිම ලේසි දෙයක්. මොකද අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. අපි භාෂාවක් ඉගෙන ගත්තී අපිට ප්ලෑන් එකක් තියෙනවා. ඒ නිසා අපි දවසට වචන 20ක් ගන්න පාඩම් කරොත් එහෙම දවස් 25ක් එතකොට ඒක මාස 6ක් අපි ඒක ඒ විදිහටම කරගෙන ගියොත් එම ඔයාලට මාස 6ක් ඇතුළත වචන 3000ක් පාඩම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර 3000 කියනවා ඔයාලට එතනදිම ඔයාලගේ level එක B1 එකට ඇවිල්ලා එහෙම නැත්නම් B1 එකට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා මම ඉස්සලම බැලුවා අපි ඉස්සලම පාඩමෙන් කතා කරන්න යන්නේ අනිමාලි ගැන. එහෙම නැත්නම් සත්තු ගැන. ඒතර ඔයාලට පේනවා වගේ මේක තමයි අපේ ලිස්ට් එක. හරියටම ගත්තොත් එහෙම වීඩියෝ 16ක් තියෙනවා. මේ හැම වීඩියෝ 16කටම වචන 50කට වඩා ඇත්තටම එකතම සමහර වීඩියෝ වචන 100ක් වෙන්නත් පුළුවන්. ඒතර මේ පළවෙනි වීඩියෝ එකෙන් විතරක් වචන 78ක් තියෙනවා. එහෙම ඔයාලට එතකොට තියෙන්නේ මේ වචන 20 අරගෙන හැමදාම පාඩම් කරන්න. එහෙම එක දිගටම කරොත් එහෙම මේ භාෂාව ඉගෙන ගන්න කිච්චින මාර්ගයක් වෙන්නේ නැහැ කියලා ඔයාලටම තේරෙනවා. ඒ නිසා අපිට ඕනි ඒ සඳහා ඒ භාෂාව ඉගෙන ගන්න ආසාව වැඩි කරගන්න එක. සමහර මේකෙන් ඔයාලට උදව් වෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රෙමෙසිස් සෝජන එක ගන්න විභාගෙට, ඒ වගේම චිත්ත දිනාංශ ගන්න එකට, අනේ වගේ විභාගවල වලටත් මේ වීඩියෝ මාලාව ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉවරයි. ඔයාලට පුළුවන් ලබන සතිය ධම්මම ඔක්කොම වීඩියෝස් ටිකෙන් ටික අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලට වීඩියෝ ටික ඉගෙන ගන්න ඕනි නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඔයාලට වැඩි දෙයක් දැනගන්න ඕනි නම් එහෙනම් අපි පළවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.